ඔන්න යාළුවනේ මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූර්යයා ගැන. පෘථිවියේ ජීවය පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා දෙන මූලිකම ප්‍රභවය තමයි සූර්යයා කියලා කියන්නේ. ඉතින් මේ සූර්යාගේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වෙනවා. ඉතින් සූර්යාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්ධයෙන් ගත්තොත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙලා තියෙන ද්‍රව්‍ය හා ග්‍රහලෝක වලින් 99.86%ක්ම සූර්යයාට අයත් වෙලා තියෙනවා. ඉතින් පෘථිවිය වගේ 109 ගුණයක් සූර්යයා විශාලයි. ඒ වගේම විස්කම්භය කිලෝමීටර් මිලියන 1.4ක් පමණ වෙනවා. සූර්යයා ශක්ති ප්‍රභවයක් වන අතර සියලුම ග්‍රහලෝකවලට ශක්තිය, තාපය, ආලෝකය ලබා දෙන්නේද සූර්යයා විසිනි. සූර්යාගේ මතු පිට ඒ කියන්නේ කොරෝනාවේ කුණාටු ඇතිවන අතර මේකේ තියෙන ගිනිදළු වීදිලා තමයි තියෙන්නේ. ඉතින් සූර්යයා තම අක්ෂය වටා විතරයි භ්‍රමණය වෙන්නේ. එහි භ්‍රමණ කාලය පෘථිවි දින වලින් 25.4කි. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසానයි. ඊළඟ වීඩියෝ එකේ හමු වෙන තුරු ඔයාලා සියලු දෙනාටම ජය වේවා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ YouTube channel එක subscribe කරලා like කරලා comment එකක් දාන්න. ස්තුතියි.